හායි යාළුවනේ මං. ඉතින් ඔයාලට කොහොමද මක්? අද ඔයාලා වෙනුවෙන් ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා හැමෝම The Home Hacks පවුලට සාදරයෙන් පිළිගන්නවා. ඔද ගොඩක් දිනෙක අසරණ වෙලා ඉන්නේ. දක්ෂතාවයේ තිබුණත් ගෙදර වගකීම් නිසා රැකියාවකට යන්න බැරුව. හැබැයි දන්නවද? ගොඩක් අක්කලා නංගිලා මගෙන් අහනවා. ළමයින්ගේ වැඩයි ගෙදර වැඩයි අතරේ අපිටත් පුළුවන් ද පොඩියට මොනවා හරි කරලා අතට කීයක් හරි ගන්න කියලා. ඇයි බැරි? ඔබේ කුස්සිය, ඔබේ සාලය කියන්නේ ලොකු ව්‍යාපාරයක ආරම්භය වෙන්න පුළුවන් ස්ථානයක් නේ. අද මං කියලා දෙන මේ ව්‍යාපාර වලින් ඔබට ගැළපෙන එක තෝරාගෙන අදම පටන් ගන්න. ඔබට තියෙන නිර්මාණශීලී අත් දෙකක් නම් උපන්දින කාඩ්පත් හෝ මැක්‍රමේ වැනි අත්කම් නිර්මාණ කරලා ලොකු ඉල්ලුමක් හදාගන්න පුළුවන්. කේක් සහ කුකීස් හදන්න දක්ෂ නම් ගෙදර ඔඩර්ස් ගෙන විශේෂ උත්සව සඳහා රසවත් දේවල් සපයන්න පුළුවන්. මහන්න දන්නවනම් දරුවන්ගේ ඇඳුම් හෝ අලුත් විලාසිතාවේ ඇඳුම් මසන එක කවදාවත් වරදින්නේ නැති ව්‍යාපාරයක්. පිරිසිදුවට හදන අච්චාරු සහ මෝජු බෝතල් කරලා ඔබේ ප්‍රදේශයේ කඩවලට හෝ ඔන්ලයින් අලෙවි කරන්න පුළුවන්. ගෙදරදීම කොටාගන්නා පිරිසිදු කුළුබඩු කුඩා පැකට් විදිහට ඇසුරුම් කරලා ගෘහණියන් අතරේ ලොකු විශ්වාසයක් ගොඩනගා ගන්න. සාලේ හැඩ කරන කුඩා පැලවර්ග වගා කරලා තෑගිදීමට හැකි ලෙස අලංකාරව විකුණන්න පුළුවන්. ඔබ දන්නා විෂයක් හෝ භාෂාවක් ඔන්ලයින් හරහා හෝ නිවසට ගොස් දරුවන්ට උගන්වන්න. මේක කිසිම වියදමක් නැති ව්‍යාපාරයක්. ත්‍රෙඩිං හෝ මෙහෙන්දි වැනි සරල රූපලාවන්‍ය සේවාවන් ඔබේ නිවසේ සිටම අසල්වැසි කාන්තාවන්ට ලබා දෙන්න. කෝමාරිකා හෝ කහ යොදාගෙන හදන ස්වභනාවික සබන්වලට අද වෙළඳ පොලේ ඉතාමත් ඉහළ වටිනාකමක් තියෙනවා. ඔබත් උත්සාහ කර බලන්න. කාර්යාල සේවකයන් සඳහා පිරිසිදු ගෙදර කෑම වේලක් සකසා දීමෙන් ස්ථාවර ආදායමක් ලබන්න පුළුවන්. දුරකථනයෙන් හෝ පරිගණකරින් ලෝගෝ සහ වෙඩිං ඇන්ඩ් බිස්නස් කාඩ්ස් නිර්මාණය කරලා දීම ගෙදර ඉඳන් කරන්න ලෙහෙසි වැඩක්. ඔබේ දක්ෂතාවය වීඩියෝ කරලා YouTube හෝ Facebook හරහා ලෝකෙටම පෙන්වන්න. ඒකෙන් දිගුකාලීන ආදායමක් ගන්න පුළුවන්. පරිගණක දැනුම තියෙනවා නම් දත්ත ඇතුළත් කිරීමේ හෝ පරිපාලන වැඩ නිවසේ සිටම කරලා දෙන්න පුළුවන්. සුවඳැති සහ හැඩැති ඔටිපන්දම් නිර්මාණය කරලා සාද සහ උත්සව සඳහා විශේෂ තෑගි විදිහට අලෙවි කරන්න. පබලු හෝ නූල් යොදාගෙන කරන නවීන පන්නේ ස්වර්ණාභරණවලට තරුණියන් අතරේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔබ දන්නා ශිල්පයක් උදා මැහුම් දිනක් තුල උගන්වන කෙටි වැඩමුළු ඔබේ නිවසේදීම පවත්වන්න. ඔබේ දරුවා බලාගන්නා අතරතුර තවත් දරුවෙක් බලා ගැනීමෙන් රැකියාවට යන මව්වරුන්ට ලොකු සහනයක් වෙන්න පුළුවන්. තොග මිලට භාණ්ඩගෙන WhatsApp හෝ Facebook හරහා නැවත විකිණීමෙන් අමතර ලාභයක් ලබන්න. තක් භාෂා දැනුම තියෙනවා නම් ලිපි ලේඅවුන පරිවර්තනය කරලා දීමෙන් නිවසේ සිටම මුදල් උපයන්න පුළුවන්. විශේෂ අවස්ථා සඳහා විවිධ බඩු ඇතුළත් ලස්සන තැගි කූඩ සකස් කර දීමෙන් හොඳ ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන්. මතක තබා ගන්න හැම ලොකු ව්‍යාපාරයක්ම පටන් ගත්තේ පුංචි අඩියකින්. ඔබට තියෙන දක්ෂතාවය හඳුනාගෙන ඔදමටන් ගන්න. ජය වේවා. අවුරුදු කිහිපයකට කලින් අපි කරපු ව්‍යාපාරවලට වඩා දැන් ලෝකයේ ගොඩක් වෙනස් වෙලා. 2026ද ඔබට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්. තාක්ෂණයත් එක්ක මුසු වුණු අලුත්ම බිස්නස් අදහස් ටිකක් අද මම කියන්නම්. මේවයින් ඔබට ඔබේ අනාගතය වෙනස් කරගන්න පුළුවන්. කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය පින්තූර, පෝස්ට් හෝ ලිපි ලේඅවුන AI තාක්ෂණය භාවිතවෙන් ඉක්මනින් සහ ගුණාත්මකව නිර්මාණය කර දීම. ප්ලාස්ටික් වනුවට රෙදි, කඩදාසි හෝ ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන අලංකාර ඇසුරුම්, බෑග්ස්, බොක්සස් නිර්මාණය කර කුඩා ව්‍යාපාරවලට සැපයීම. උපන්දින හෝ විවාහ උත්සව සඳහා ඩිජිටල් ඉන්විටේෂන්ස්, එකට එකතු කළ වීඩියෝ මතකයන්, වීඩියෝ මොන්ටාජස් හෝ AI මගින් අඳින ලද පින්තූර නිර්මාණය කර දීම. උයන්න වේලාවක් නැති අයට සතියකට අවශ්‍ය එළවලු සහ මස් වර්ග පිරිසිදු කර කපා කුළුබඩු මිශ්‍ර කර පැකට් ලෙස නිවසටම ලබා දීම. පරණ වීසි කරන ලී බඩු හෝ භාණ්ඩ අඩු මිලටගෙන ඒවා පින්තාරු කර හෝ අලුත් වැඩියා කර නවීන පෙනුමක් ලබා දී වැඩි මිලකට අලෙවි කිරීම. මං ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙන ආවේ බිස්නස් අයිඩියාස් ටිකක් විතරයි. ඔබත් අදම ඔබේ දක්ෂතාව හඳුනාගෙන වැඩ පටන් ගන්න. යාළුවනේ 2026 කියන්නේ අනාගතය.
තාක්ෂණයත් එක්ක අපේ කාන්තාවන්ට නිවසේ ඉඳන්ම ලොකු දේවල් කරන්න පුළුවන් කාලයක්. ඔද මම කියලා දුන්න මේ නවීන අදහස් වලින් එකක් හරි ඔදම පටන් ගන්න. ඔබට තියෙන හැකියා හඳුනාගෙන අලුත් දේවල් ඉගෙන ගන්න. ඔබත් දිනක සාර්ථක ව්‍යවසායක් වේවි. මේ වටිනා වීඩියෝ එක ඔයාලගේ දිරි යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. The Home Hack subscribe කරලා ළඟට බලන්න. හැමදාම ලස්සනට සතුටින් සාර්ථක වන්න.